අද මම කතා කරන්න යන්නේ ඔයාගේ ඇස් දෙකට නොපෙනෙන ඔයාගේ හිත ඇතුලෙන් හයියෙන් අල්ලගෙන ඉන්න මහා ලොකු විශාල බරක් ගැන. මොහොතකට මෙහෙම හිතන්නකෝ ඔයාගේ තාත්තා ඔෆිස් ඇරිලා එන්නේ හරිම ලොකු කේන්තියකින්. එයා හයියෙන් ගේට්ටුව වහන සද්දෙට සබාතු දෙක විසි කරන සද්දෙට ඔයා කර කර හිටපු වැඩ ටික ඔක්කොම නවත්තන්න පටන් ගන්නවා. ඔයාට අග්ගාලා ගේ අස්පස් කරන්න ගන්නවා. එයාට තේ එකක් හදන්න පටන් ගන්නවා. ඔයාගේ හිත ඇතුලේ වැඩ කරනවා මම මොකක් හරි ලොකු වැරද්දක් කරාද කියලා. නැත්තම් මගේ පවුලේ මොකක් හරි ලොකු වැරද්දක් කරාද කියලා. ඔයා ඉන්නේ ලොකු බයකින්. මේක ඇත්තටම තාත්තගේ කේන්තියට විතරක් සීමා වුණු දෙයක් නෙමෙයි. අම්මා දුකින් ඉන්නකොට අම්මගේ දුක නැති කරන්නේ කොහොමද? සහෝදරයෙක් හිතුවක්කාරකමට එක දේවල් කරනකොට ඒ දේවල් ප්‍රශ්න විසඳලා ඔයා පවුල බැලන්ස් කරන්නේ කොහොමද කියලා මේ හැම දෙෙම ඔයාගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ හැම දෙෙම කරන්න ඕනේ ඔයා කියලා ඔයාට හිතනවා. ඉතින් පවුලේ අයගේ moods වෙනස් වෙනකොට ඒ හැම දෙයක්ම බැලන්ස් කරගෙන ඒ හැම දෙෙම පාලනය කරගෙන අපි හැඩ ගැහෙන්න ඕනි කියලා අපි නොදැනුවත් කමින්ම ඒ ලොකු බරක් අපි ඔළුව මත තියා ගන්නවා. අපේ හිතට ලොකු වගකීමක් අපි පටව ගන්නවා. ටිකක් හිතන්න මේ විදිහට අනිත් අයගේ moods අනුව අනිත් අයගේ හැඟීම් අනුව අපේ ජීවිතය සමතුලිත කරගන්න එක අපිට කොච්චර මහන්සි දෙයක්ද? මේ නිසාම වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඔයා නොදැනුවත්වම මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නේ. ඔයා සමහරක් විට ඇතුළාන්තයෙන් ලොකුවට කඩා වැටිලා තියෙන්නේ. ඒත් කනගාටු වෙන්න දේ තමයි මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේක ගැන කවුරුත් කියන්න කැමති නැහැ. මොකද අපේ සමාජයේ විසින් අපි හිතනවා මේ ඔක්කොම දේවල් අපි කරන්න ඕනේ වගකීමක් කියලා. මේව ගණන් ගන්නේ නැතුව මග හැරිලා හිටියොත් මේක පව් වැඩක් කියලා අපි හිතනවා. අපි හිතනවා අපේ පවුල අය දුකින් ඉන්නවා නම් මමත් දුකින් ඉන්නම ඕනේ කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ අනිත් අයගේ හැඟීම් වලට මම වග කිව යුතුයි කියන භයානක උගුලෙන් සදහටම නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මගේ ප්‍රයිමෝරි channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි. දැන් අපි මුලින්ම බලමු මේ විදිහට අපේ පවුල තුල අපි නොදැනුවත්වම අපි රඟපාන නොපෙනෙන චරිත මොනවද කියලා. ඔයා බලන්න ඔයාගේ පවුල තුල මොකක් හරි ප්‍රශ්නයක් ආවම පීඩාකාරී සිටුේෂන් එකක් ආවම ඔයා මොන වගේ චරිතද රඟපාන්නේ කියලා. ඇත්තටම මේ චරිත අපි කැමැත්තෙන් බාර ගන්න චරිත නෙමෙයි. මෙහෙම චරිත රඟපාන්න කියලා අපිට කවුරුත් බල කරන්නේ නැහැ. මේක ඇත්තටම ඉබේම අපේ ජීවිතවලට බද්ධ වෙන දෙයක්. ඉතින් පළවෙනි චරිතය තමයි වීරයාගේ චරිතය. ඉතින් මේ වීරයා කියන එක්කෙනා තමයි පවුලේ හැම බරක්ම කරට ගන්න කෙනා. ගොඩාක් වෙලාවට මේක වෙන්නේ පවුලේ වැඩි මහල් දරුවටයි. ඉතින් මේ වීරයා කියන චරිතය ළඟපාන එක්කෙනා හැම තිස්සෙම හිතනවා පවුලේ තියෙන හැම බරක්ම හැම ප්‍රශ්නයක්ම එයා විසඳන්න ඕනේ කියලා. ඉතින් දෙවැනි එක්කෙනා තමයි රැක බලා ගන්නා. අනිත් අයගේ ප්‍රශ්න වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම දිය කරගෙන හරි අනිත් අය වෙනුවෙන් පෙනී ඉන්නවා. තමන්ගේ සතුට මොකක්ද තමන්ගේ අරමුණ මොකක්ද කියලා හිතන්නේවත් නැතුව මුළු ජීවිතේම කැප කරගෙන අනිත් අයගේ අවශ්‍යතා සපුරාලීම තමයි මේ අයගේ එකම අරමුණ. තුන්වෙනි එක්කෙනා තමයි නොපෙනෙන දරුවා. ගෙදර මොන තරම් ප්‍රශ්න තිබුණත් කිසිම දෙයකට අවධානයක් දෙන්නේ නැතුව කිසිම දෙයකට මැදිහත් වෙන්නේ නැතුව නිහඬව කාමරයකට වෙලා දොර වහගෙන මේ අය ඉන්නවා. ඊළඟ එක්කෙනා තමයි වැරදිකරු. පවුලේ මොන දේ වැරදුනත් කිසිම හේතුවක් නැතුව මුලින්ම ඇඟිල්ල දික් කරන්නේ මෙන්න මේ දරුවට. හැමෝන්ගෙම වැරදි වලට බැනුම් වහන්න වෙන්නේ මෙන්න මෙයාටම තමයි. ඉතින් ඊළඟ චරිතය තමයි විහිළුකාරයා. ඉතින් මෙයා ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනකොට ලොකු පීඩනයක ඉන්නකොට පුපුරන්න ඔන්න මෙන්න තියෙනකොට මෙයා මොකක් හරි ලොකු විහිළුවක් කළා හැමෝන්ගෙම අවධානය වෙනතකට හරවලා ඒ පීඩනය සමනය කරන්න ඉන්න කෙනා තමයි මෙන්න මෙයා. ඉතින් ඊළඟ එක්කෙනා තමයි the golden child රන්දරුවා. පවුලේ ගෞරවය රකින්න ඕනේ මෙයා තමයි කියලා ලොකු වගකීමක් ලොකු බලාපොරොත්තුවක් මෙයා ඔළුවට පටවගෙන ඉන්න කෙනා. ඒ නිසා කිසිම වැරද්දක් කරන්නේ නැතුව හැමදේම 100%ක්ම හරියටම කරන්න ඕනේ කියලා ලොකු වගකීමක් මෙයා
ඔළුව මත පටවගෙන ඉන්නවා. ඉතින් ඊළඟ චරිතය තමයි සාමදාන කරන්න. ඒ කියන්නේ මෙයා මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අම්මගේ තාත්තගේ හරි මොකක් හරි ගැටුමක් වුණාම දෙන්ගොල්ලෝම හරියට ලස්සනට බැලන්ස් කරලා හරිම සාමදානය කරන එක්කෙනා තමයි මෙන්න මේ චරිතය. හරි. දැන් මම චරිත ටිකක් කිව්වනේ, චරිත කිහිපයක් කිව්වා. ඔයා පුංචි කාලේ ඉඳන් මේ දක්වා රංගපෑවේ මොන චරිතයේද කියලා ඔයාට දැන් පැහැදිලි අවබෝධයක් ඇති. කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයා රංගපාන්නේ මොන චරිතයේද කියලා. ඉතින් මම මේක කිව්වේ ඔගොල්ලෝ දැනගන්න ඕනේ ප්‍රධාන විශේෂ කාරණයක් තමයි ගොඩක් අය හිතනවා මේ චරිත රඟපානකොට විහිළුකාරයා නම් එයා හිතනවා මම පුංචි කාලේ මම උපතින්ම විහිළුවෙන් තමයි ඉන්නේ. පුංචි කාලේ ඉඳන්ම මම විහිළුවෙන් තමයි ඉන්නේ. මේක මගේ හැටි. ගොඩක් වෙලාවට සමහරක් අය හිතනවා මම උපතින්ම වගකීම් සහගත කෙනෙක්. නැත්නම් තවත් සමහරක් අය හිතනවා මම කොහොමත් අනිත් අයට උදව් කරන්න කැමති කෙනෙක්. අපි හිතනවා මේක ඇත්තටම අපේ පෞරුෂයේ, ඒ කියන්නේ අපේ පර්සනැලිටි එකේ කොටසක් කියලා. හැබැයි මම කියන්න කැමති යථාර්ථය ඒක නෙමෙයි. මම කියපු මේ කිසිම චරිතයක් ඔයාගේ පර්සනැලිටි එකේ කොටසක් නෙමෙයි. මේවා ඇත්තටම ඔයාගේ පුංචි කාලේ ඉඳන්ම ඔයාගේ ළමා කාලේ ඔයාගේ පවුලේ ඇතුලේ තිබ්බ පීඩාකාරී තත්වයන්ගෙන් ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන්ස් වල ඔයා ජීවත් වුණා නම් ඒව වලින් මුදව ගන්න, ඒ ස්ට්‍රෙස්ෆුල් පරිසරය තුළ ජීවත් වෙන්න, ඒ පීඩනය දරා ගන්න පුංචි කාලේ ඔයා යොදාගත් මානසික උපාය මාර්ග survival strategies තමයි මෙන්න මේ චරිත. එදා ඒ භයානක පරිසරයෙන් ඔයාට ඇතිවුණු මානසික පීඩනයෙන් ඔයා බේරෙන්න ඔයාටම දාගත්තු ෂීල්ඩ් එකක් තමයි මේ චරිත කියලා කියන්නේ. ඉතින් මම කියන්න කැමති ඔයා අදටත් ඔයාගේ වයසින් ඔයා ලොකු වෙලා හැබැයි ඔයා එදා දාගත්තු ඒ ෂීල්ඩ් එක තියෙන්නේ තාමත් ඒකේ විදියටම තියෙනවා. ඔයා නොදැනුවත්වම ඔයා තාමත් ජීවත් වෙන්නේ ඒ ඔයා එදා දාගත්තු ෂීල්ඩ් එක මතම තමයි. හරි. දැන් අපි බලමු ඇයි අපි මෙහෙම දේවල් කරන්නේ කියලා. ගොඩක් දෙනෙක් නොදන්න හැබැයි දැනගත යුතු රහසක් තියෙනවා. අපි මේ විදියට අනිත් අයව සතුටු කරන්න යන්නේ. අනිත් අයගේ ප්‍රශ්න හොයලා බලලා ඒව විසඳන්න හැමතිස්සෙම හදන්නේ අපි ගැන හිතන්නේ නැතුව. ඔයා කියන්න පුළුවන් මම මේ දේවල් කරන්නේ ඒගොල්ලන්ට තියෙන ආදරය කරුණාව ආරක්ෂාව දෙන්න ඕනකම නිසා කියලා. හැබැයි ඇත්තටම දේ තමයි ඔයා ඒ දේවල් කරන්නේ මේ ආදරය කරුණාව නිසාම නෙමෙයි. ඒක ඇත්තටම අපේ ස්නායු පද්ධතිය අපිව බේර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ආරක්ෂක යාන්ත්‍රණයක්. ඩිෆෙන්ස් මෙකැනිසම් එකක්. මනෝවිද්‍යාව සහ නවීන තාක්ෂණ පරීක්ෂණ වලින් මෙන්න මේ වගේ දේවල් ටිකක් හොයාගෙන තියෙනවා මේක ඔප්පු කරන්න. ඉතින් පළවෙනි දේ විදිහට ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා අනිත් අයව සතුටු කරලා බේරෙනවා. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒක ලොකු රණ්ඩුවකට නොයා අනිත් කෙනාව සතුටු කරලා people pleasing කරලා ඒ ප්‍රශ්නෙන් බේරෙන්න අපේ මොළය හදන උපක්‍රමයක් තමයි මේක. ඔයා ටිකක් හිතන්න සමහරක් වෙලාවට ඔයා කිසිම වැරද්දක් නොකරත් ලොකු ගැටුමක් වෙයි කියලා බයට මං ඒක තමයි මම නිසා තමයි මේ දේවල් උනේ මගේ තමයි වැරද්ද කියලා ඔයා මෙතනදී ප්‍රකාශ කරන්නේ. අන්න එහෙම කරන්නේ මෙන්න මේ නිසා. මොකද ඔයාගේ මොළයට ඕනේ, ඔයාගේ ස්නායු පද්ධතියට ඕනේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ටක් ගාලා මේක විසඳන්න. අන්න ඒ නිසා තමයි ඔයා ඉක්මනට මේ දේවල් මම කරා කියලා සමාව ගන්නෙ මෙන්න මේ නිසා. ඉතින් දෙවෙනි දේ විදියට මේගොල්ලෝ හොයාගෙන තියෙනවා අපේ හැඟීම් එකිනෙකට පැටලිලා කියලා. මනෝවිද්‍යාඥවරයෙක් වන මරේ බෝවන් පෙන්වා දෙන පරිදි පවුලක් කියලා කියන්නේ එක් චිත්තවීය ඒකකයක්. ඒ කියන්නේ ඉමෝෂනල් යුනිට් එකක් තමයි පවුලක් කියලා කියන්නේ. ඔයා ටිකක් බලන්න මකුළු දැලක එක කොනකට තට්ටු කරාම මුළු මකුළු දැලම හෙලවෙනවා වගේ අපේ පවුලක් ඇතුලේ එක්කෙනෙකුට මොකක් හරි ප්‍රශ්නයක් පීඩනයක් ආවම ඒක මුළු පවුලටම බලපානවා. ඒක මුළු පවුලටම දැනෙන්න ගන්නවා. පුංචි කාලේ ඉඳලා ප්‍රශ්න බහුලව තියෙන පවුලක හැදී වැඩුණු පුංචි දරුවෙක්ට තමන්ගේ හැඟීම් මොකක්ද අනිත් අයගේ හැඟීම් මොනවද කියලා මේගොල්ලොන්ට වෙන් කරලා අඳුන ගන්න බෑ.
මොකද මේගොල්ලෝ පුංචි කාලේ ඉඳලා ලොකු පීඩනයකනේ හිටියේ. එතකොට එක්කෙනෙක් අම්මා මොකක් හරි ලොකු පීඩනයක ඉන්නවා නම් පුංචි දරුවටත් ඒක ලොකුවට බලපානවා. එතකොට අම්මාගේ සතුට මොකක්ද? ඒක තමයි පුංචි දරුවාගේ සතුට වෙන්නේ. එතකොට මේ දරුවට තමන්ගේ හැඟීම් මොකක්ද? පවුලේ අයගේ හැඟීම් මොකක්ද කියලා දෙකක් කියලා හඳුනා ගැනීමේ හැකියාව නැති වෙලා යනවා, හීන වෙලා යනවා. ඔයා හිතන්න ඔයාගේ ඔෆිස් එකේ ඔයාට ප්‍රොමෝෂන් එකක් ලැබිලා හරීම සතුටින් නැත්තම් ඔයා ලොකු විභාගයක් පාස් වෙලා හරීම සතුටින් ඔයා ගෙදර එනවා. හැබැයි ගෙදර එනකොට අම්මයි තාත්තයි මොකක් හරි රණ්ඩුවක් වෙලා මොකක් හරි මුදල් ප්‍රශ්නයක් වෙලා හරිම දුකින් ඉන්නවා. ඒ වෙලාවට ඔයාගේ සතුට සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා යනව නේද? ගෙදර අය මෙච්චර ප්‍රශ්න ගොඩක ඉන්නකොට මම කොහොමද සතුටු වෙන්නේ කියලා ඔයාට හිතනවා. මෙතනදි වෙන්නේ පවුලේ හැඟීම්, ඒගොල්ලොන්ගේ හැඟීම් ඔයාගේ කරගෙන ඔයා මෙතන ජීවත් වෙන එකයි. මොකද ඔයාගේ හැඟීම් පවුලේ හැඟීම් කියලා දෙකක් නෑ. මේ දෙකම එකක් විදියට තියෙන්නේ. ඉතින් මේ විද්‍යාඥයා හොයාගෙන තියෙනවා පවුලක් කියලා කියන්නේ ඉමෝෂනල් යුනිට් එකක් කියලා. ඉතින් ඒ නිසා තමයි ඔයා පවුලේ අයගේ සතුට වෙනුවෙන් දුක වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නේ. ඉතින් ඊළඟ දේ තමයි අනිත් අයගේ හිත් කියවීමේ උගල. ඔයාගේ පවුල් පරිසරය හැමතිස්සම අනපේක්ෂිත නිසා මොන වෙලාවෙ රණ්ඩුවක් වෙයිද කියලා ඔයා හිත ඉන්න නිසා ඔයාගේ බ්‍රේන් එක ඇතුලේ තියෙන අර ඇමිග්ඩලා කියලා කොටසක් තියෙනවනේ. ඒක හැමතිස්සම ඔන් වෙලයි තියෙන්නේ. ඔයා නිදා ගන්නකොටත් ඔයා මොකක් හරි වැඩක් කරනකොටත් ඔයා හැමතිස්සම හිතන්නේ ඊළඟට මොකක්ද වෙන්නේ? පවුල ඇතුලේ ඊළඟට මොකක්ද ගැටුම වෙන්නේ කියලා හැමතිස්සම ඔයාගේ හිත තමයි ඉන්නේ. තාත්තා හයියෙන් ගේට්ටුව වහන සද්දෙන් ඔයාට කියන්න පුළුවන් තාත්තා ඉන්නේ කේන්තියෙන්ද නැද්ද කියලා. අම්මා කුස්සියේ පිගාන තියෙන සද්දෙන් ඔයාට කියන්න පුළුවන් අම්මා දුකින්ද ඉන්නේ නැද්ද කියලා. ඔයා හිතනවාදී මං හරි දක්ෂයි අනිත් අයගේ හිත කියවන්න, මං හරි දක්ෂයි පවුලයාගේ හිත කියවන්න කියලා. ඒක ඇත්තටම ඔයාගේ මොලේ කරපු බලහත්කාරයෙන් කරපු අනුවර්තනයක්. ඉතින් මේ තත්ත්වය නිසා ඔයාගේ ඔළුව ඇතුලේ ඔයාගේ බ්‍රේන් එකේ හැමතිස්සම ස්ට්‍රෙස් හෝමෝන්ස්, ඒ කියන්නේ කෝටිසෝල් මට්ටම හැමතිස්සම ඉහළගේ එක තමයි තියෙන්නේ. ඔයා හැමතිස්සම ඉන්නේ බයකින්. ඔයා හැමතිස්සම කියන්නේ සමහරක් වෙලාවට ඔයාට මහන්සි, ඔයාට ස්ට්‍රෙස් වගේ කියලා. ඔයාට නොදැනුවත්වම ඔයාට මේ දැනෙන මහන්සිය, ස්ට්‍රෙස් ගතිය, ඔයා මානසිකව කායිකව වෙහෙසපත් වෙලා ඉන්නේ මෙන්න මේ නිසා වෙන්න පුළුවන්. ඉතින් හතරවෙනි දේ තමයි ජානමය බලපෑම. නවීන විද්‍යාවේ අභිජාන විද්‍යාව කියන අංශයෙන් හොයාගෙන තියෙනවා භෞතික දේවල් විතරක් නෙමෙයි අපේ මුතුන් මිත්තන් මුහුණ දීපු ආතතිය, බය, මානසික පීඩනයත් අපේ ජාන හරහා අපිට මේ දේවල් එනවා කියලා. ඔයා හිතන්න ඔයාගේ ආච්චි ජීවත් වුණේ හරිම සැර පරුෂ කේන්ති යන සීයා කෙනෙක් එක්කනම් එයා ඒ කාලේ ජීවත් වුණේ සීයව කොහොම හරි කේන්ති අවසන්නේ නැතුව ජීවත් වෙන්න. හරිම ස්ට්‍රෙස්ෆුල් විදියට තමයි ජීවත් වුණේ. ඉතින් ඔයාගේ අම්මා හැදී වැඩුණේ අන්න ඒ වගේ පරිසරයක, පවුල් පසුබිමක. ආච්චිගේ මේ බියගොළු පරිසරය ඇතුලේ තමයි අම්මා ජීවත් වුණේ. ඉතින් අදටත් ඒ විදියටම කිසිම හේතුවක් නැතුව ඒ ප්‍රශ්නවලට ගැටලුවලට ඔයාටත් ඒ බය එහෙම් පිටින්ම දැනෙන්න පුළුවන්. අනිත් අයගේ මොකක් හරි ප්‍රශ්නයක් දැක ගමම ඔයාට හිතෙනව නේද? ඒක මම කොහොම හරි නැති කරන්න ඕනේ කියලා. ඒ දේවල් ඔයාට හිතෙන්නේ අන්න ඒ ජානමය බලපෑම නිසා වෙන්න පුළුවන්. ඉතින් මං කියන්න කැමති ඔයා මේ දරාගෙන ඉන්නේ ඔයාගේ බර නෙමෙයි. ඔයාගේ අම්මා ආච්චි දරාගෙන ආපු බර තමයි ඔයා තාමත් මේ උසුලගෙන ඉන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද අපි මේ උගුලෙන් ගැලවෙන්නේ කියලා, බේරෙන්නේ කියලා. මෙතනදී අපි දැනගන්න ඕනේ, අපි ඔළුවට ගන්න ඕනේ එක කාරණාවක් තියෙනවා. අපිට පවුලේ අයගේ හැඟීම් අපිට කවදාවත් වෙනස් කරන්න බෑ. පවුලේ අයව අපිට කවදාවත් වෙනස් කරන්න බෑ. හැබැයි අපි දක්වන ප්‍රතිචාරය අපිට මෙතනදී වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ප්‍රැක්ටිකල් ස්ටෙප්ස් 4ක්. පළවෙනි දේ තමයි අවධානය ටිකක් යොමු කරන්න. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් එනකොට, ගෙදර මොකක් හරි රණ්ඩුවක් වෙනකොට ඔයා ඉබේම මේ ප්‍රශ්නේ විසඳන්න, ඔයාගේ ඔළුවට මේ ප්‍රශ්න ටික ඔක්කොම දාගන්න ඔයා මේ හදනවද කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ප්‍රශ්නයක් වුණ ගමන්ම මම මේ ප්‍රශ්න ටික ඔළුවට දාගන්න හදනවද කියලා ඔයා ටිකක් නිරීක්ෂණය කරන්න. ඊළඟ වතාවේ මෙහෙම දෙයක් වුණාම ඔයා ටිකක් නැවතිලා හිතන්න මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක මගේ පරම්පරාවෙන් ආපු පුරුද්දක් කියලා. ඒ වගේම ඔයා ඒ වෙලාවට හිතන්න මේක ඇත්තටම මම මැදිහත් වෙලා කරන්න පුළුවන්, විසඳන්න පුළුවන්
ප්‍රශ්නයක්ද කියලා. මේක මම මැදිහත් වුණොත් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්ද කියලා. දෙවෙනි දේ තමයි මනස කියවීම නවත්තලා පැහැදිලි සීමාවන් පනවන්න. අනිත් අයගේ මූණ දිහා බලලා ප්‍රශ්න හිතන එක, ප්‍රශ්න කියවන එක නවත්තන්න. කියන්නේ තාත්තාගේ මූණ දිහා බලලා තාත්තා ප්‍රශ්නයකින් ඉන්නේ කියලා හිතන එක නවත්තන්න. අම්මගේ හැසිරීම අනුව බලලා අම්මා මේ ප්‍රශ්නේ මොකක් හරි දෙයක ඉන්නේ කියලා හිතන එක නවත්තන්න. ඒ වෙනුවට ඔයාගේ ප්‍රතිචාරය පොඩ්ඩක් වෙනස් කරන්න. අනිත් අයගේ මූණ දිහා බලලා ඔයා ප්‍රශ්න හොයන එක අදම නවත්තන්න. අනිත් අයගේ moods අනුව ඔයාව වෙනස් කරගන්න එක අදම නවත්තන්න. අනිත් අය දුකින් නම් ඉන්නේ මමත් දුකින් ඉන්න ඕනේ. අනිත් අය කේන්තියෙන් නම් ඉන්නේ මම ඒක කොහොම හරි මේව කරන්න ඕනේ. ඒ විදියට තමන්ගේ ජීවිතේ කන්ට්‍රෝල් කරන එක පොඩ්ඩක් නවත්තන්න. ඒගොල්ලෝ කේන්තියෙන් නම් ඉන්නේ. ඔව් ඇත්තටම ඒගොල්ලෝ කේන්තියෙන් ඉන්නේ. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයිනේ. ඔයාගේ තියෙන මේ රේඩාර් එක ක්‍රියාත්මක කරලා අනිත් අයගේ moods පාලනය කරන්න යන්න එපා. ඒ වෙනුවට හරි ආදරෙන් ඒ අයට ගිහිල්ලා කියන්න තාත්තේ ඔයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ කියලා මට දැනෙනවා. ඔයා ඒ ගැන කතා කරන්න කැමති නම් මාත් එක්ක කතා කරන්න. නැත්තම් මං හිතනවා ඔයා හොඳින් ඉන්නේ කියලා. එච්චරයි. එතනින් එහාට ඔයාට කරන්න පුළුවන් ලොකු දෙයක් නැහැ. ඒගොල්ලෝ කේන්තියෙන් ඉන්නේ කියලා ඔයාගේ moods ටික වෙනස් කරලා ඒ කේන්තිය එයාගොල්ලෝගේ moods වෙනස් කරන්න ඔයාට බෑ. ඒක ඔයාගේ වගකීමක් කරගන්න එපා. සමහරක් විට ඒගොල්ලොන්ට කේන්ති ගන්න එක ඒගොල්ලොන්ගේ මානසික නිදහසක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක රිලීස් කරගන්න ඒගොල්ලොන්ගේ මෙතඩ් එකක් වෙන්න පුළුවන්. මොකද එකින් එක්කෙනාට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන එක, හැඟීම් පාලනය කරගන්න එක, හැඟීම් පිට කරන එක එකින් එක්කෙනාට ටිකක් වෙනස්. ඉතින් තුන්වෙනි දේ තමයි ඔයාගේ සිතුවිලි වෙනස් කරගන්න. ඉතින් ඔයාටම කියාගන්න තාත්තගේ කේන්තිය එයාගේ බඩු මල්ලක් වගේ. මම එයාට ආදරෙයි. හැබැයි එයාගේ බඩු මල්ල මගේ කරේ තියාගන්න මට බෑ. ඇත්තටම අනිත් අයගේ හැඟීම් වල බර ඔයා කරගහන්න ඕනේ නැහැ. වෙනත් කෙනෙක්ගේ හැඟීම් වල අයිති ඒගොල්ලොන්ට මිසක් ඔයාට නෙමෙයි. මොකද අපිට කාවත් සතුටු කරවන්න බල කරන්න බෑ. සතුටු වෙන්න කියලා බල කරන්න බෑ. මොකද කවුරු හරි දුකින් ඉන්නවනම් ඔයාට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒගොල්ලෝ ඒ දුක නැති කරගන්න ඒගොල්ලන්ට උවමනාවක් නැත්තම් ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරන්නේ නැත්තම් දුක නැති කරගන්න ඕනේ කියලා ඔයාට බලෙන් ඒක කරන්න බෑ. ඉතින් ඔයාට මෙතනදී කරන්න පුළුවන් එකම දේ තමයි ඔයාගේ සීමාවන් පනවගෙන ඔයාට තව උදව් කරන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාට කවුන්සිලර් කෙනෙක් ගාවට ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන් එයාත් එක්ක. මොකද ඇත්තටම ආදරය කියලා කියන්නේ මොකක්ද? අනිත් අයගේ දුකක් දකිද්දී අපි දුක් වෙවි අඬ ඉන්න එකද? අනිත් අයගේ දුකක් දකිද්දී අපි දුක් වෙවි අපිත් විනාශ වෙන එක නෙමෙයි ඇත්තම ආදරය කියන්නේ. සැබෑ ආදරය කියන්නේ. ඇත්තටම අපි පවුලයට ආදරය කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝගේ හැඟීම් වල බරට අපි යට වෙන්න නරකයි. මොකද ඔයාගේ මානසික නිදහස, මානසික සතුට ආරක්ෂා කරගන්න එක සම්පූර්ණ අයිතිය ඔයාට තියෙනවා. ඉතින් හතරවෙනි දේ තමයි ඔයාට පොඩි අපහසුතාවයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඉතින් ඔයා ටිකක් වෙනස් වෙනකොට ඔයාගේ හැඟීම් වලට මුල් තැන දෙනකොට අනිත් අය ඔයා ගැන වැරදි විදියට හිතන්න පුළුවන්. අනිත් අය ඒ දේවල් වලට දැඩිවම විරුද්ධ වෙන්න පුළුවන්. ඉස්සර අනිත් අය කේන්ති ගන්නකොට ඒ කේන්තිය නිවන්න ඒ අනුව හැඩ ගැහුණා වුණත් දැන් ඔයා යථාර්ථයේ තේරුම් අරගෙන ඔයාගේ මානසික සතුට වෙනුවෙන්, මානසික නිදහස වෙනුවෙන් ඔයා වැඩ කරනකොට ඒගොල්ලෝ කියන්න පුළුවන් ඔයා දැන් හරිම ආත්මార్థකාමී වෙලා. ඔයා දැන් ඔයා ගැන විතරයි හිතන්නේ. පවුලේ අය ගැන දැන් හිතන්නේ නැහැ. මෙන්න මේ වගේ වචන ඔයාට කියන්න පුළුවන්. ඉතින් මේ වචන ඇහෙනකොට ඔයාට ලොකු වරදකාරී හැඟීමක් ඇති වෙයි. ගිල්ටි ෆීලින් එකක් ඇති වෙයි. ඒත් ඔයා ආපස්සට යන්න එපා. මොකද ඔයාගේ මානසික නිදහස, සැනසීම, සතුට ඒක ඔයාට අයිති දෙයක්. ඒක ඇත්තටම ඔයා අලුත් තුන විදිහට, ඔයා වෙනස් වුණ විදිහට ඔයාගේ පවුල අය දක්වන පොඩි తాවකාලික විරෝධයක් විතරයි. ඉතින් වෙනස් වෙන්නේ නැතුව ශක්තිමත් වෙන්න. මොකද පවුලයට උදව් කරන්න නම්, පවුලයට ආදරය කරන්න නම් ඔයා ශක්තිමත් වෙලා ඉන්න ඕනේ. ඒගොල්ලොන්ගේ moods අනුව ඔයා ඒ විදිහට හිටියොත් කවුද එයාලව ශක්තිමත් කරන්නේ? කවුද එයාලව නැගිටවන්නේ? එයාලගේ moods අනුව අපි වෙනස් වෙන්න ඕනේ නැහැ. එයාලගේ moods තේරුම් අරගෙන අපි අපේ මානසික සැනසීම විදියට වෙනම යන්න ඕනේ. මොකද පවුලේ අයගේ හැඟීමුයි, ඔයාගේ හැඟීමුයි, අපේ හැඟීමුයි කියන්නේ දෙකක්. මම මේ කියන්නේ පවුලට ආදරය කරන්න එපා, පවුලේ ප්‍රශ්න විසඳන්න යන්න එපා කියලා නෙමෙයි.
පවුලේ බර ඔක්කොම පවුලේ අයගේ හැඟීම් ටික ඔක්කොම ඔයාගේ ඔළුව උඩට දාගන්න එපා කියලා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ ඔයා මේ පුරුදු වෙමින් ආපු දේවල් ටික වෙනස් කරගන්න ටිකක් අමාරු වෙයි. ඔයාටත් ටිකක් අමාරු වෙයි. මේක ඇත්තටම ලේසිම දෙයක් නෙමෙයි. ඒත් ඔයා කොතනින් හරි මේ දේ පටන් ගන්න ඕනේ. ඉස්සර ඇත්තටම ගෙදර අයගේ ප්‍රශ්න විසඳන එක, එයාලව සතුටු කරන්න දඟලන එක ඇත්තටම මට ආදරය වගේ දැනුණත් ඇත්තටම දැන් ඒකේ මාව විනාශ වෙමින් පවතිනවා කියන යථාර්ථය අදම ඔයා පිළිගන්න ඕනේ. ටිකක් හිතලා බලන්න මම මේ කියපු දේවල් ගැන. මොකද ඔයා කියලා කියන්නේ අනිත් අයගේ දුක, කේන්තිය, පීඩනය දරාගෙන ඉන්න ඕනේ ස්පොන්ජ් එකක් නෙමෙයි. ඔයත් හැඟීම් දැනෙන, සතුටින් ජීවත් වෙන්න අයිතියක් තියෙන මිනිහෙක්. ඉතින් මම ආයෙත් ඔයාලට මතක් කරනවා පවුලේ අයගේ දුකේදී එයාලත් එක්ක ඉන්න. හැබැයි එයාලගේ හැඟීම්, එයාලගේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩ තියාගෙන ඔයාගේ මුළු ජීවිතේම අඳුරු කරගන්න එපා. මොකද ඔයා ශක්තිමත්ව හිටියොත් විතරයි එයාලගේ ප්‍රශ්න හරි පැහැදිලිව පේන්න පටන් ගන්නෙ. එයාලගේ ගොඩටම වැටුණොත් ඔයත් ඒ විදිහටම යන්න පටන් ගන්නවා. ඉතින් ඔයා තනි වෙලා නැහැ. අදම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න. ඔයාගේ හදවතට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න. ගිහින් එන්න.